ගොඩක් කාලෙකින් ඉතින් ඔන්න අලුත්ම vlog එකකින් මං ආයෙත් ආවා. ඉතින් අපි මේ දැන් යන්නේ නූරෙලි. මම මේ අවුරුදු 6කට පස්සේ තමයි නූරෙලි යන්නේ. මං නම් හරිම ආසයි නූරෙලි යන්න. නූරෙලිට ආසයි කියලා කිව්වට ඉතින් අපි ආවේ සීතලම මාසේ. ඉතින් අපේ ඊළඟ කර්තව්‍ය වුණේ දවස් 3ක් නූරෙලියේ නවතින ගෙයක් බලන්න. අපි කලින් බුක් කරලා තිබ්බට ගෙදරක් ඒ ගෙදර තිබ්බේ අපි වාහනයක් ගන්න බැරි පාරක. ඒ හින්දා ඉතින් අපි හිතුවා ටවුමේ ළඟින්ම ගෙයක් ගන්න. මම මේ මල් ආසාවෙන් වීඩියෝ කරන්නේ මොකද මං හරි ආසයි මල් වලට. නූරෙලියේ එක එක જાතිය ලස්සන පාට වලින් මල් ගොඩාක් තිබ්බා. ඉතින් ඔයත් මල් වලට ආස කෙනෙක්. ඇපැසිනා සැඟවි කියා මතකේ වෙලා කොහෙදෝ තියා මන් දන්නවා ඔබ ආයේ නොයන බව මේ යාමයේ මං සොයනවා. මේ තියෙන්නේත් අපේ අක්කගේ කැම්පස් එකේ යාළුවෙක් අපිට හොයලා දුන්න ගයක්. ඒ වුණාට මේක තිබ්බේ ටවුන්ට ගොඩක් දුරින්. ඉතින් අපි ඒකත් කැන්සල් කරලා අපි වෙන ගයක් හොයන්න ආයෙ ගියා. කොහොම හරි ඉතින් අපි අන්තිමේදී ගයක් හොයාගත්තා. ඉතින් ඒකත් තිබ්බේ මේන් රෝඩ් එක ළඟටම වෙන්න. එතනටත් හරිම ලස්සනට නුවරඑළිය මුළු නුවරඑළියම පේනවා. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත ගෙදර. ඔයගලන්ට මුළු වීඩියෝ එකම බලා ගන්න පුළුවන්. මේ තියෙන අපි හිටියේ කාමරේ. ඊට පස්සේ අපි හිතුවේ ඊළඟට අපි මොකද කරන්න කියලා. ඔය ඉන්නේ කට්ටියම හිතින් අපි දැන් කොහේ හරි යනවද නැද්ද කියලා. කල්මරන්න බෑදනෝන සෙනසෙන්න තවනි වෙන්න නම් වෙනවාම තනි වෙන්න නුඹ නොසිටි දිනවල මට දැනුණා සීතල වෙනස්ව ඉන්නවද ආස මට අවැසි වුණුම නුඹ නොමැති දාසලින් නැවති අමන සුලගත් මට සැනසුමක් නොදේ හිත නුරුලනා මතකක පැටලි කිවෙන දිවියේ මට හිස්බොවක් දැනේ ඉතින් දැන් අපි ආවේ උදේ කෑම ගන්න. මොන දෙයකටත් කලින් කාලා ඉන්න එපා. ඔන්න ඉතින් අපි ගිය පළවෙනි තැන උනේ අඹේවැල ෆාම් එක. මෙතනදී අපිව මේකේ ඇතුළට ගන්න ගොඩක් සේෆ්ටිය. මොකද එන්ට්‍රන්ස් එකේ දුනත් වාහනේ ගන්නේ විසබීජහරණය කරලා. ඉතින් අපිව උනත් ගන්න මෙතනින් අපි දාගෙන සෙරප්පු සපත්තු ඔක්කොම විසබීජහරණය කරලා තමයි අපි ඇතුළට උනත් ගන්නේ. අපි හරියටම ගියේ කිරි දොවන වෙලාවෙදී. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වුණා එතන තිබ්බ හැම දෙයක්ම හරි වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වුණා. එළියට එද්දී එළිය හොඳටම වහින ගමන් තමයි තිබුණේ.
පස්සේ අපි ගියේ ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න. අපි ගිය වෙලාවේ නම් ෆාම් එක වහලා තමයි තිබුණේ. මොකද ඒ වෙලාවේ තමයි මීදුම පාත් වෙන්න පටන් ගත්තේ. ඉතින් ඇතුළට ගියාට අපිට ස්ට්‍රෝබෙරි බලා ගන්න බැරි වෙන නිසා අපි ඉතින් ගියේ නැහැ. අපේ පළවෙනි දවස ගෙවුනේ මෙන්න මෙහෙමයි. ඉතින් අපි ආයේ ඊළඟ දවසෙන් හමුවෙමු. බයි. හලෝ. ඉතින් මේ තියෙන්නේ අපේ දෙවෙනි දවස. ඉතින් අපි මුලින්ම ප්ලෑන් කරේ බෝඹුරු රැල්ල බලන්න. බෝඹුරු රැල්ල බලන්න යන්න තියෙන පාර ගොඩාක් ලස්සනයි. ගොඩක් අමාරු ඒ වගේම දුරයි. ඒ වුණාට මාරම ලස්සනයි පැත්ත. ඊට පස්සේ අපි ආවා අපේ දවල් කෑමකට. ඉතින් අපි දවල් රෑ උදේ කියන මේ 3 වේලම අපි ගත්තේ මාතර ඇඹුලගේ රෙස්ටුරන්ට් එකකින්. ඒකේ අපිට නම් ඉතින් කෑම හරිම රසයි. ඊට පස්සේ අපි ආවේ කෙකිරි පාක්. අපි යද්දි හොඳටම සීතල වෙලා තිබ්බේ. අපි ගොඩක් හවස ගියේ. ඉතින් අපි කැකිරි පාක්කෙන් ඉවරුණාට පස්සේ හනුමාන් කෝවිලට ගියා. ඒ වුණාට හනුමාන් කෝවිලේ කිසිම වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. මොකද හනුමාන් කෝවිල ඇතුලේ කැමරා එතකොට ෆෝන්ස් කිසිම දෙයක් යූස් කරන්න දෙන්නේ නැහැ. වීඩියෝ කරන්නවත් දෙන්නේ නැහැ. ඒ කෝවිල ඉස්සරහා පාරේ ඉන්නවා අපේ අක්කයි කැම්පස් එකේ යාළුවෙක්. ඉතින් අපි එහෙමම ඒ ගෙදරටත් ගියා. ඉතින් අපි දැන් දවසේ ප්ලෑන් කරපු ප්ලේස් ඔක්කොම ගිහින් ඉවරයි. එහෙනම් ආයේ 3 වෙනි දවසෙන් හමුවෙමු. බයි. හායි. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මේ තමයි අපේ 3 වෙනි දවස. ඒ කියන්නේ ඉතින් අද තමයි අපි ගෙදර යන දවස. ගෙදර යන දවස කියලා ඉතින් අපි නිකන් හිටියේ නෑ. අපි ගියා හෝටන් ප්ලේස්.
දවල් 2න් පස්සේ හෝටන් ප්ලේස් වලට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ඒත් අපි ගියේ දවල් 2 වෙද්දිම තමයි හෝටන් ප්ලේස් වලට. ඒ වගේම ඒගොල්ලන් අපිව චෙක් කරලා තමයි ඇතුළට ගන්නේ. කිසිම පොලිතීන් දෙයක්වත් ප්ලාස්ටික් දෙයක්වත් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. අපි කෑම මොන හරි ගෙනියනවා නම් එයාලා ඒ කෑම දාගන්න අපිට බ්‍රවුන් පේපර් එකක් දෙනවා. ඒකේ තමයි අපි කෑම අරන් යන්න ඕනේ. මෙතන කිලෝමීටර් 10ක් 11ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ඇවිදින්නම. ඉතින් ඇවිදිල්ලක්ම තමයි තියෙන්නේ දිගටම. හරිම ලස්සනයි වටපිටාව. හොඳට සුන්දරත්වය විඳින ගමන් යන්න පුළුවන්. එක එක ජාතියේ මල් වර්ග, ගස් වර්ග හරිම ලස්සන පරිසරයක් තමයි මේ වටපිටාවේ තියෙන්නේ. ඉතින් මේ තමයි අපි නුවරඑළියේ ඉන්න අන්තිම දවස. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ආයෙත් අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. බයි. අපතරේ වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා ආදරෙන් නග්න වූ හිමිකම් සොයා උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ පිණි බිඳුවක් වී වැටි සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුණා